ක්‍රිකට් ක්‍රීඩාවේ නව යුගයක ආරම්භය සනිටුවන් කරමින් 2007 වසරේදී දකුණු අප්‍රිකාවේදී පළමු 20/20 ලෝක කුසලානය පැවැත්වුණා. ටෙස්ට් සහ එක්දින තරඟ රටාවෙන් ඔබ්බට ගිය වේගවත් වගේම ප්‍රවේශකාරී ක්‍රීඩා විලාසයක් අවශ්‍ය වුණු මේ අලුත්ම අභියෝගයට මුහුණ දෙන්න මහේල් ජයවර්ධනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වුණේ ලෝක කුසලාන සිහිනය දෑසින් දරාගෙනයි. අද අපි මතකයේ අලුත් කරන්නේ 2007 වසරේ ඒ සුවිශේෂී ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා සිංහයන් තැබූ අමතක නොවන මතක සටහන් ගැනයි. වීඩියෝ එකට යන්න කලින් යාළුවනේ මම මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න ගමන් වීඩියෝ එකට like එකක් දාලා පහලින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. රටවල් 12ක සහභාගීත්වයෙන් පැවැත්වුණු 2007-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම තරඟයේ ක්‍රීඩා කරනු ලබන්නේ සැප්තැම්බර් 14 වෙනිදා කෙන්යා කණ්ඩායමට එරෙහිවයි. එදා ජොහන්ස්බර්ග් ක්‍රීඩාංගණයේදී ලෝක වාර්තා පොත් අලුත් කරමින් ශ්‍රී ලංකා පිටිකරුවන් කෙන්යානු පන්දුයන්නන්ට එරෙහිව දියත් කළේ දරුණු ප්‍රහාරයක්. සනත් ජයසූරියගේ ලකුණු 88ක් සහ ජහාන් මුබාරක් කුමාර සංගක්කාර මහේල ජයවර්ධනගේ වේගවත් ඉනිම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 260ක් වැනි දෙවන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. එය වසර ගණනාවක් යනතුරු 20/20 ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසගත වී තිබේ. එම තරඟයේදී කෙන්යා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 88ක් පමණි. ඉන්පසු නවසීලන්ත කණ්ඩායම හමුවේ පැවැත්වුණු තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 7ක පහසු ජයක් ලබා ගනිමින් සුපිරි 8 දෙනාගේ වටේට සුදුසුකම් ලැබුවේ දැඩි විශ්වාසයකින් යුතුවයි. සුපිරි 8 දෙනාගේ වටේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරඟයේ ක්‍රීඩා කරනු ලබන්නේ එවකට ප්‍රබල කණ්ඩායමක් ලෙස පැවති පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේදී කඩලු 6ක් දැවි ලකුණු 189ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ නියමිත පන්දුවර 20 අවසානයේදී කඩලු 9ක් දැවි ලකුණු 156ක් පමණි. පාකිස්තාන කණ්ඩායම හමුවේ ලද මෙහිදී පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 දෙනාගේ වටේ දෙවෙනි තරඟයේ ක්‍රීඩා කිරීමට සිදු වූයේ බංගලාදේශ කණ්ඩායම සමගයි. කාසියේ වාසියේ ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර නියමිත පන්දුවර 20 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 5ක් දැවි ලකුණු 147ක් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 83ක් පමණි. නොකවුට්ස් තරඟ වටේට සුදුසුකම් ලැබීමේ දැඩි අභිලාෂයෙන් පැමිණි ඊළඟ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ වැදීමට සිදු වූයේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි. එම තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 101ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 10යි පන්දු දෙකක් තුල කඩලු කිසිවක් නොදැවි නියමිත ඉලක්කය පසු කර යාමට සමත් වුණා. ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිකරණය වාර්තා පොත් අලුත් කරමින් ලෝක කුසලාන තරඟාවලියකදී කඩලු කිසිවක් නොබෙදී තරඟයක් හඹා ගොස් ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව බවටද පත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ 2007 ලෝක කුසලාන සිහිනය උදුරා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාව සුපිරි 8 දෙනාගේ වටෙන් සමුගත්තත් මුළු ලෝකයෙන් බලා සිටි ඒ මහා අවසන් සටන පැවැත්වුණේ පරම සතුරන් වූ ඉන්දියාව සහ පාකිස්තානය අතරයි. ජොහන්ස්බර්ග් හි වෙන්ඩරස් පිටියේ පැවති මෙම තරඟය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ලියවුණු උද්වේගකරම තරඟයක් බවට පත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායම ගෞතම් ගම්බීර්ගේ අගනා ලකුණු 75ක් සමගින් ලකුණු 157ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය අවසාන පන්දුවරේ දක්වාම තරඟයේ රැගෙන ආවේ මිස්බාඋල් හක්ගේ අසමසම පිතිකරණය නිසාවෙන්. අවසන් පන්දුවාරයේදී පාකිස්තානයේ ජයග්‍රහණය සඳහා ලකුණු 13ක් අවශ්‍යව තිබියදී ජොගින්දර් ශර්මා යවූ පන්දුවකට මිස්බා එල්ල කළ ස්කූප් පහර ශ්‍රීසාන්ත් අතරපත් වීමත් සමග මුළු ඉන්දියාවම ප්‍රීතියෙන් ඉපිලී ගියා. තියුණු සටනකින් පසු ලකුණු 5ක ජයක් ලැබූ ඉන්දියාව ප්‍රථම 20/20 ලෝක ශූරයන් බවට පත් වුණා.
2007 වසරේදී අපට කුසලානය මගහැරුණත් එම තරඟාවලිය පුරා ශ්‍රී ලංකාව පෙන්වූ දස්කම් නිසා ලෝක ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව කෙරෙහි තිබූ ගෞරවය තවත් ඉහළ ගිය අතර එම තරඟාවලියෙන් ලද අත්දැකීම් සහ පන්නරය තමයි පසු කාලීනව 2014 වසරේදී 2020 ලෝක කුසලානයක් පවා දිනා ගැනීමට අපේ සිංහයන්ට ශක්තියක් වුණේ. ජයග්‍රහණයේ මෙන්ම පරාජයත් නිහතමානීව වැළඳගෙන රට වෙනුවෙන් උපරිමය කළ අපේ වීරෝදාර ක්‍රීඩකයන් සෑමදා අපගේ හදවත් තුළ අභිමානයක්. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ YouTube channel එක subscribe කරලා ක්‍රිකට් පිළිබඳ උනන්දුවක් දක්වන ඔයාගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඕගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී දවසක්.